පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ආලෝකය ඇතුළු අනෙකුත් ස්වාමින් වහන්සේලා සමග සාම්පාගමනේ නිරත වන පූජ්‍ය පිය ධම්මෝ හිමියන් පසුගිය වසර 16 පුරාම පරිහරණය කරන්නේ එකම එක සිවුරක් පමණයි. ඒ කිසිදු දායකයෙකු විසින් වෙළඳ සැලකින් මිලදීගෙන පූජා කරන ලද්දක් නොව උන්වහන්සේ විසින්ම අතින් මසාගත් පාංශකුල චීවරයක්. මල සිරුර ඊතු අත්හැර දමන ලද සුදු රෙදි කැබලි 75ක් එක් කරමින් නිමවා ඇති මෙම සිවුර අනිත්‍යතාවයේ මහා කලාකෘතියක් වෙනි. වසර 16 කාලයක් පුරා හිමාලයේ දැඩි සීතලටත් වනාන්තරයේ රුධිර රශ්මියටත් උන්වහන්සේට ඇති එකම රැකවරණය වූයේ මෙම සිවුරයි. එහි සෑම නූල් පොටක්ම මරණානුස්සතිය හෙවත් අපේ මේ භෞතික කය తాවකාලික බව පසක් කර දෙන නිහඬ දේශනාවක්. උන්වහන්සේගේ ශික්ෂණය කොතරම් ප්‍රබලදයත් උන්වහන්සේ අනුගමනය කරන්නේ අති දුෂ්කර නේසජ්ජික දූතාංගයයි. ඒ අනුව උන්වහන්සේ කිසි දිනක සයනයක දිගාවී විවේක ගන්නේ නැත. වසර ගණනාවක් පුරා නිදා ගැනීම, මෙනෙහි කිරීම හෝ විවේකයේ යන මේ සියල්ලම උන්වහන්සේ කරන්නේ ඇවිදීම, සිටගෙන හෝ වාඩි වී සිටීම යන ඉරියව් තුනෙන් පමණයි. ඇඳක ඇති සුව පහසුව සහ සිරුරේ සැපේ මුලින්ම අත්තර දැමූ උන්වහන්සේ සැබෑ විවේකයේ ඇත්තේ මුදු මෙට්ටයක් මත නොව සංසුන් වූත් හික්මුණූත් මනස තුළ බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නනවා.